මහන්නේ මේ ආණ්ඩුව වටන්න ඕන කාටද? මේ ආණ්ඩුව එලවන්න ඕන කාටද? මේ ආණ්ඩුව එලවන්න ඕනේ නැහැ මේ රටේ ජනතාවට. මේ ආණ්ඩුව එලවන්න ඕන හොරු තක්කඩි අපරාධකාරයන්ට. මතක තියාගන්න. ඒ නිසා මේ ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ. ඒක විතරක් මතක තියාගන්න. දශක ගණනාවකට. ඒ විතරක් වංචනික දූෂිත දඬුවම් දෙනවා. ඒකයි වැඩිපුර කලබලය ඇවිල්ලා තියෙන්නේ. වැඩිපුර මේ දවස්වල කලබලේ නිකන් සාමාන්‍ය ඉස්සර කලබල වෙන්නේ ඡන්ද කාලට නේද? දැන් ඡන්දයක් තව දුර. හැබැයි හැමදාම කලබල කරනවා. ඇයි හැමදාම කලබල කරන්නේ? ඒගොල්ලෝ දන්න හැමදාම ඒගොල්ලන්ගේ චෝදනා අධිකරණයන් හැම විභාග වෙන බව ඒගොල්ලෝ දන්නවා. විභාග වෙන බව. ඒ නිසා ඒගොල්ලන්ට ඕන කලබලයක් ඇති කරන්න. අපි කලබල වෙන්නේ. දැන් අපි අලුතෙන් මද්ද්‍රව්‍ය පනත ගේනවා. මේ මද්ද්‍රව්‍ය පනත අනුව ඉතා වේගයෙන් රස පරීක්ෂා වාර්තාවෙන් වැඩසටහනක් හදනවා. ඉතා කෙටි කාලයක් ඇතුළත අත්අඩංගුවට ගන්න මද්ද්‍රව්‍ය විනාශ කරන්න. ඒක ශක්තිමත් කරන්න ඕනකම තියෙනවා. පාතාලේ කුඩු මද්ද්‍රව්‍ය මුළු මුනින්ම මේ රටෙන් තුරන් කිරීමේ සැලැස්ම අපි දියත් කරලා තියෙනවා. අපි විශේෂ කඳවුරක් හදුවා වැලිසර. ඔය නමගිය අපරාධකාරයෝ දැන් ඉන්නේ වැලිසර අලුත් කඳවුරේ. එළියත් එක්ක කතා කරන්න බැරි සියලු ආරක්ෂක විධි විධාන දාලා මේක නතර කරන්න ඕන. කුඩු මද්ද්‍රව්‍ය නේද කොච්චර පැතිරෙමින් තිබෙනවද? එහෙනම් මේ රට මේ ආණ්ඩුවට දෝහි වෙන්නේ කවුද? පාතාලයේ සහ පාතාලයත් එක්ක යැපුණු සහ උන්ගේ ආරක්ෂකයෝ. මේ ආණ්ඩුව වටන්න ඕන කියලා කෑ ගහන්න ඕන කවුද? කුඩු සහ කුඩු ව්‍යාපාරිකයන් සම්බන්ධ තිබු. ඔයගොල්ලෝ දන්න මේ මාතර. ඒ ව්‍යාපාරණ එක සම්බන්ධ වෙන දේශපාලන අධිකාරියන්ගේ අදහසක් තියෙනවා. හැබැයි මේ ආණ්ඩුව රකින්නවා මේ රටේ ජනතාව. ඒ නිසා මම හිතන්නේ වටනවා කියලා කතාවක් වැඩක්ම නෑ ඒගොල්ලන්ට විතරයි. හරිද? මේක වටනවා කියලා එකක් නෑ. මේක තව තවත් ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඉදිරියට යනවා. අන්නේ ආර්ථිකය සහ විනයක් සහිත රටක ප්‍රතිඵලය තමයි 2019 ඉඳන් විනාශ වුණු කුඹුරු වලට අද වන්දි ගෙවන්නේ. 19 ඉඳන් ආණ්ඩු කීයක් තිබ්බද? ආණ්ඩු තිබ්බනේ 3-4ක්ම නේද? අර එකට තිබුණු ආණ්ඩු තිබ්බා, වෙන් වෙච්ච ආණ්ඩු තිබුණා, පැනලා ගිහපු ආණ්ඩු තිබ්බා. හැබැයි වන්දි ගෙවන්නේ මේ ජනතාවගේ ආණ්ඩුවෙන් මේ 2026 වසරේ අවුරුදු 7කට පස්සේ මතක තියාගන්න. ඒ මොකද ජනතාව විතරලා මේ ආණ්ඩුවක් හදලා තියෙනවා.